වෙලාව හරියටම 4:45යි. ඉතින් මං අද උදේම නැගිට්ටා. අද මගේ දරුවන්ගේ ඉස්කෝලේ පටන් ගන්න පළවෙනි දවස. ඉතින් මං ඒක නිසා කලින්ම නැගිට්ටා. දන්නවද මේ ජීවිතේදී අපිට ඕන තරම් අසාධාරණකම් වෙලා ඇති. ඔයාට මේ මට අසාධාරණකම් ඕන තරම් වෙලා තියෙනවා. ඉතින් දන්නවද අසාධාරණකම් කොච්චර වුණත් මේ සබහාදම හරි සාධාරණයි. හේතුවක් නැතුවම ඔයත් හොඳ මිනිස්සෙක් වෙන්න. හොඳ මිනිස්සෙක්ට කවදා හරි හරියනවමයි. ඔයා විඳපු අසාධාරණකම් වලට හොඳ දේවල් ඔයාට අනන්තවත් සබහාදමෙන් දෙයි. ඉතින් හොඳ මිනිස්සෙක් වෙලා බලන්න. ආශිර්වාද වලින් පිරුණු ජීවිතයක් ඔයාට ලැබෙයි. ඉතින් මම මේ දැන් හදන්නේ මගේ බබාලාට ස්කූල් ගෙනියන්න මෆින් ටිකක් හදන්න. ඉතින් එයාලා ඊරෑ මට කිව්වා අම්මා අපිට ස්කූල් ගෙනියන්න මෆින් ඕනි කියලා. ඉතින් ඒකට මුලින්ම මම එකතු කරන්නේ මේ පාන් පිටි ග්‍රෑම් 210ක් ගන්නවා. ඊට පස්සේ එකතු කරන්නේ කුඩු කරගත්ත සීනි. ඒ කියන්නේ ග්‍රයින්ඩ් කරපු සීනි. සීනි වලින් ග්‍රෑම් 200ක් එකතු කරා. බලන්නකෝ. ඊට පස්සේ මම මේකට එකතු කරන්නේ කොකෝවා පවුඩර්. කොකෝවා පවුඩර් වලින් ග්‍රෑම් 60ක් මම එකතු කරනවා. අද හදන්නේ මම චොක්ලට් මෆින්. ඉතින් ඊට පස්සේ කරන්න ඕනි මේ එකතු කරගත්ත තුනම අපි හලා ගන්න ඕනි කැට නැති වෙන්නම. මෙන්න මේ විදිහට පෙරණට එකතු කරලා අපි හලා ගන්නවා. පාන් පිටි එකටම බේකින් පවුඩර් වලින් තේ හැඳි එකමාරකුයි බේකින් සෝඩා වලින් තේ හැඳකුයි එකතු කරනවා. මගේ තේ හැඳ නැති වෙලා මේ තියෙන තේ හැඳි භාගෙ මනින එකයි මම එකෙන් 3ක් එකතු කරන්නේ. ඉතින් ඔයාලත් හරියට එකතු කරගන්න. බේකින් පවුඩර් වලින් තේ හැඳි එකමාරයි බේකින් සෝඩා වලින් තේ හැඳයි. ඊට පස්සේ අපි මේ එකතු කරපු ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මේ පෙරණට දාලා හලා ගන්න ඕනි. ඒ කිව්වේ පාන් පිටි, සීනි, කොකෝ පවුඩර් කියන මේ තුනම මේ පෙරණට දාලා හොඳට හලා ගන්න ඕනි කැට නැති වෙනකන්. කැට තිබුණොත් හැන්දක් ආධාරයෙන් කැට ටික පොඩි කරගන්න අපිට පුළුවන්. බලන්නකෝ මෙන්න මෙහෙම. මම මේ ටික කියන්නේ මෆින්ස් ගෙදර හදලා නැති කෙනෙක්ට හදන්න පුළුවන් නේ. වීඩියෝ එක බැලුවම මේවා මහා අමාරු දේවල් නෙමෙයි. දන්නවද මම ලංකාවේදී කවදාවත් මේවා හදලා නැහැ. මෙහෙට ආවන් පස්සේ තමයි පුරුදුනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට විස්ක් එකක් අරගෙන හොඳට මේ ටික ඔක්කොම එකට මිශ්‍ර වෙනකම් මික්ස් කර ගන්න ඕනි. ඊට පස්සේ මම මේ එකතු කර ගන්න හදන්නේ අපිට ඕනි අනිත් ද්‍රව්‍ය ටික. ඒකට වෙනම ලොකු බෝල් එකක් අරගෙන මුලින්ම මම මේ එකතු කරේ වෙජිටබල් ඔයිල්. ඔයාලටත් පුළුවන් ඕනම ඔයිල් වර්ගයක් එකතු කරන්න. වෙජිටබල් ඔයිල් වලින් මිලි 120ක් එකතු කරනවා. ඒ කියන්නේ හරියට ඔය මෙෂරින් කප් තියෙනවා නම් බාගේ කප් එකකින් එකක්. පස්සේ අපිට කිරි වලිනුත් ඒ ගානම එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මිලි 120ක්. මෙෂරින් බාගේ කප් එකකින් එකක්. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් පිටි දිය කරලා ගන්න කිරි එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ එකතු කරේ ෂවර් ක්‍රීම්. ෂවර් ක්‍රීම් කියලා જાතියක් මෙහි තියෙනවා. ඔයාට හොයාගන්න බැරි වුණොත් යෝගට් එකක් එකතු කරන්න. ඊට පස්සේ අපි එකතු කරන්න ඕනේ ලොකු බිත්තර වලින් නම් බිත්තර දෙකක්. එහෙම තමයි මේ රෙසිපි එකේ තිබුණේ. ඉතින් මට තිබුණේ ගෙදර චූටි බිත්තර. ඒක නිසා මං 4ක් එකතු කරා. ඔයාට ලොකු සයිස් බිත්තර තියෙනවා නම් ඒකෙන් 2ක් එකතු කරාම හොඳටම ප්‍රමාණවත්. මේ කියන ප්‍රමාණ වලින් ගත්තාම ඔයාට පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ එකතු කරේ වැනිලා තේ හැන්දක්. ඊට පස්සේ තියෙන්නේ මේ එකතු කරපු වෙට් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. මේක ඉතින් විස්ක් එකකින් කරන්නත් පුළුවන්. හැබැයි විස්ක් එකකින් වෙලා යනවා වගේ නම් ඔයාට පුළුවන් මේකට ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්ස් එක යූස් කරන්න. එහෙම නැත්තම් එහෙම එකක් ගෙදර නැත්තම් ඔයාට පුළුවන් සාමාන්‍ය ගෑරුප්පුවකින් උනත් මේක හොඳට මික්ස් වෙනකම් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේ කරේ oven එක විනාඩි 10ක් රත් වෙන්න දැම්මා. ඒ කියන්නේ ප්‍රී හීට් වෙන්න. ඊට පස්සේ මම මෙහෙම හෑන්ඩ් මික්ස් එක අරගෙන මේ විදිහට මික්ස් කරගත්තේ බබාලට උදේට අරන් යන්න හදා ගන්න ඕනිනේ. වෙලාව ගොඩක් නැති නිසා. මේ විදිහට හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ තියෙන්නේ අපිට අර අපි කලින් හදාගත්ත පිටි ටික මේකට එකතු කරගන්න. ඒ කියන්නේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේකට එකතු කරලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට බලන්නකෝ. මේවා හදන්න ඇත්තටම ගොඩක් අමාරු නෑ. අපි කඩෙන් ගිනි ගණන් දීලා ගේනවට වඩා ගෙදරම මේ විදිහට හදාගන්න පුළුවන් නම් අපිට තියෙන දේවල් වලින් අපි කැමති විදිහට රසට හදාගන්න පුළුවන්. දන්නවද? අපේ අතිම දෙයක් කරනකොට හිතට දැනෙන සතුට වැඩි කඩෙන් ගෙනලා කන කෑමකට වඩා. මට නම් එහෙමයි. මං සතුට වෙන්න මෙන්න මේ වගේ දේවලුත් කරනවා. කරලා බලන්නකෝ.
මම බොරුද කියන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට අන්තිමට මං චොක්ලට් චිප්ස් වලින් චුට්ටක් එකතු කරනවා. මගේ බබාලා මේවා ගොඩක් එකතු කරලා කන්න කැමති නෑ. මං ඉතින් චුට්ටයි එකතු කරේ. ඊට පස්සේ තියෙන්නේ ආපහු චුට්ටක් මේ ටික මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට. ඉතින් ඔයා කෑම හදන්න නැති කෙනෙක් නම් චුට්ටක් try කරලා බලන්න. අමාරු නෑ ඇත්තටම. මේ දේවල් මාත් හිතුවේ නෑ කවදාවත් මට ගෙදර හදන්න පුළුවන් වෙයි කියලා. try කරලා බැලුවම මහා දෙයක් නෑ. හරිම ලේසි. ඊට පස්සේ තියෙන්නේ අපි මේ හදාගත්ත මෆින් ට්‍රේ එකට දාගන්න. මම මේ කිව්ව ප්‍රමාණ වලින් ඔයාලත් හදන්න අරගත්තොත් මෆින් 18ක් වගේ හදාගන්න පුළුවන්. මං අද මෆින් 18ක්ම හදාගත්තා. එක පාරකට මේ ටික හදලා තව පාරක් 6ක් දාලත් බේක් කරගත්තා. ඉතින් බලන්නකෝ මේ අන්තිමට මං උඩින් දාන්නේ චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක්. බලන්නකෝ ඊට පස්සේ තියෙන්නේ අපිට oven එකට මෙන්න මේ විදිහට දාන්න. oven එකේ හරියටම මැදට. මම මේක බේක් කරගත්තේ සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් 25ක් වගේ. ඒක oven එකකින් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ oven එකේ විදිහට බේක් කරලා බලන්න. දන්නවද? අපි උයන තැන, ඒ කියන්නේ අපේ කුස්සිය හැම වෙලාවෙම පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඔයත් පුරුදු වෙන්න. මම නම් පුරුද්දක් විදිහට ඒක කරනවා. මට ඇත්තටම චුට්ටක්වත් හැඩි වෙලා තියෙනකොට තියාගන්න හිතෙන්නෙම නෑ. ඒ කරන දේ එවෙලෙම අස් කරලා අරන් තියන්න තමයි මට ඕනි. ඉතින් මම මේ මෆින් ටික හදන්න ගත්ත බඩ ටික මේ විදිහට පිරිසිදු කරලා ටවල් එකක් උඩින් දැම්මා වතුර බේරෙන්න. මොකද වතුර පිටින් කබඩ් වලට දාන්න බෑනේ. ඊට පස්සේ මං oven එක දිහා බලනකොට මෙන්න මේ විදිහට මෆින් පිම්බිලා උඩට එනවා. හරිම ලස්සනයි. ආස හිතෙනවා. අද මගේ පැංචෝ ඉස්කෝලේ යනවනේ. ඉතින් 20යි 26යි ඉස්කෝල් පටන් ගන්න පළවෙනි දවස අද. ඉතින් එයාලා ගියාම මට ලොකු පාළුවක් දැනේ. මේ විදිහට මං එයාලගේ ස්කූල් අරන් යන්න ඕනේ දේවල් ටික ලෑස්ති කරා. දන්නවද? ඔයාට සතුටින් ඉන්න ඕනි නම් ඔයා ඔයාම විදිහට ඉන්න තීරණය කරන්න. ඔයා වෙලා ජීවත් වෙන්න තීරණය කරපු දවසට ඔයාගේ වටේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙයි. දන්නවද? එහෙම වුණාම තමයි ඔයාගේ ජීවිතේ ඇත්තටම සතුට ඔයාට ලැබෙන්නේ. කාටවත් වෛර කරන්න යන්න එපා. හැම වෙලාවෙම ළඟ තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. හැම මොහොතකම ධනාත්මකව හිතන්න. ඒ කියන්නේ පොසිටිව් වෙන්න. නෙගටිව් අදහස් ඔලුවට එනවා නම් ඒවා අත්හරින්න. දන්නවද? ඔයා හැම මොහොතකම අනේ මට අර දේ නෑනේ, මේ දේ නෑනේ, මට සල්ලි නෑනේ කියලා හිතුවොත් ඇත්තටම ඔයාට හැමදාම කියන්න වෙන්නේ ඒ ටිකම විතරයි. ඒකට හේතුව තමයි ඔයා කියන දේවල් තමයි ඔයාගේ ජීවිතය ඇතුලේ හැබෑ වෙන්නේ. ඔයා දුක ගැනම හිතීටියොත් මට ගොඩාක් දුකයි, මං ඉන්නේ ගොඩාක් දුකෙන්, මටමයි මෙහෙම වෙන්නේ කියලා ඔයා දිගටම හිත ඒ ගැනම වද වුණොත් ඔයාගේ මුළු හිත පුරාම තියෙන දුක විතරක් නම් ඔයාට ඉස්සරහටත් ලැබෙන්නේ දුක හිතෙන දේවල් විතරයි. ඉතින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි නම් ඔයා පොසිටිව් වෙන්න. ඒ කියන්නේ ධනාත්මකව හිතන්න. නැතිවිච්ච දේවල් වලට නැති වෙන්න දෙන්න. දන්නවද? ඔයාට දෙයක් නැති වෙනවා නම් නැති වෙන්නේ ඒ ඔයාට ඊට වඩා දසදහස් ගුණයක් හොඳ දෙයක් ලැබෙන්නමයි. එහෙම හිතන්න. හැම වෙලාවෙම පොසිටිව් වෙන්න. මේ වෙලාවේ මගේ දූත් ඇහැරිලා. එයා වුණාටත් වඩා කලින් ඇහැරිලා. ඉස්කෝල යන්න තියෙන හදිසිය ගොඩක් දවස් නිවාඩු ලැබිලා හිටියානේ. ඊට පස්සේ එයා ගියා මොන හොදගෙන එන්න. ඉතින් එයාලගේ ලන්ච් බොක්ස් එකට අනිවාර්යයෙන්ම ෆෘට් එකක් ඇතුළත් කරන්නම ඕනි. ඒ කියන්නේ පළතුරක්. මෙහි ෆෘට් ටයිම් කියලා වෙනම වෙලාවක් දෙනවා බබාලට පළතුරු කන්න. ඉතින් හැමදාම එයාලට පළතුරක් යවන්නම ඕනි. ওই විදිහට වෙලාවේ යද්දී මෆින් ටිකක් හැදිලා තිබුණා. බලන්නකො ලස්සන. ගෙදර හදලා බලන්න. මෆින් 18ක් මං හැදුවා. ඔන්න ওই වෙලාව වෙද්දි මගේ දූත් ලෑස්ති වෙලා ආවා. ඊට පස්සේ මම මේ හැදුවේ එයාලට ගෙනියන සෑන්ඩ්විච් එකක් හදාගන්න. සෑන්ඩ්විච් එක හදන දිහා බලාගෙන ඉන්න ගමන් මම මේ කියන ටිකත් අහගෙන ඉන්නකෝ. ඔයාට ලෙඩක් දුකක් නැතුව ඉන්න නම් නිතරම ලෙඩ ගැන හිතන එක නවත්තන්න. ඔයා හිතන්න ඕනි ඔයා නිරෝගී කියලා විතරයි. ලෙඩ නෑ කියලා නෙමෙයි. නෑ කියන වචනේ අපේ මයින්ඩ් එකට දෙන්න හොඳ නැති දෙයක්ලු. මම නෙමෙයි මේවා කියන්නේ. මම විශ්ව ආකර්ෂණ නීතිය ගැන ගොඩාක් වීඩියෝස් බලලා හොයලා ඉගෙන ගන්නවා. ඒ දේවල් වලින් තමයි මම මේ දේවල් ඉගෙන ගත්තේ.
විශ්ව ආකර්ෂණ නීතිය එහෙම නැත්නම් law of attraction බලලා මගේ ජීවිතේට ලං කරගත්තු දේවල් නම් මං ගොඩාක් තියෙනවා. මං දිනාගත්තු දේවලුත් තියෙනවා. දන්නවද? ඒක ඇත්තක්. අපි හිතන විදිහ වෙනස් කරොත් අපේ මයින්ඩ් එක පොසිටිව් නම්, වයිබ් එක පොසිටිව් නම් අපිට මේ ජීවිතේ දිනා ගන්න බැරි දෙයක් නෑ. මං ඒකයි කිව්වේ. ඔයාට නිරෝගීව ඉන්න ඕනි නම් ඔයා නිරෝගී කියලා හිතන්න. ඔයා නිරෝගී කියලා හිතලා ඒ දෙයට ස්තුතිවන්ත වෙන්න. එහෙම තමයි law of attraction වල උගන්වන්නේ. ඉතින් ඔයාට ලස්සන වෙන්න ඕනි නම් ඔයා කන්නඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයා ලස්සනයි කියලා කියන්න. ඒ ලස්සනට ස්තුතිවන්ත වෙන්න. බලාගෙන ඉද්දි ඔයාගේ රූපේ ලස්සන වෙයි. දන්නවද? එහෙම තමයි මේ ලෝකේ සබාදහම හැදිලා තියෙන්නේ. අපි දෙන දේ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඔයා හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙයි. කතාවෙන් බලන්නකෝ. මගේ දුව ලෑස්ති වෙලත් ඇවිල්ලා. මම මේ හදන්නේ මගේ චූටි පුතාගේ බෑග් එක හදන්න. මේ දැම්මේ එයාගේ ස්විමින් ජියර්ස්. ඒ කියන්නේ බබාලගේ ස්කූලේ හැමදාම ස්විමින් කරන්න ස්විමින් පාඩම් තියෙනවා. ස්විමින් ලෙසන්ස් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට ස්විමින් කරන්න ඇඳුම් යවන්න ඕනේ. මෙහි ළමයින්ට ගොඩාක්ම තියෙන්නේ එන්ජොයි කරන දේවල්. ඉතින් එයාලගේ බෑග් එකේ තියෙන්නේ ස්විමින් ජියර්ස්ුයි කෑම පෙට්ටියයි වතුර බෝතලේ විතරයි. අපේ රටේදී වගේ මගේ බබාලට මෙහිදී ලොකු පොත් මල්ලක් උස්සගෙන යන්න ඕනේ නෑ. ඒගොල්ලන්ගේ ඉස්කෝලේට ඕනි පොත් ඔක්කොම තියෙන්නේ එයාලගේ ඉස්කෝලේ. කතාවෙන් උදේ 6ත් පහුවෙලා බලන්නකෝ ඉර පායගෙන එනවා. ඔන්න මගේ මහත්තයා වැඩ කරන තැන තමයි ඔය පේන්නේ. ඉතින් ඊට පස්සේ මම මගේ දුවගේ කොණ්ඩේ පීරුවා. එයාට තාම කොණ්ඩේ පීර ගන්න බෑ. මෙහි කොණ්ඩේ පීරන්නත් පුළුවන්. තමන් කැමති ඕනම විදියකට පීරගෙන යන්න පුළුවන්. කොණ්ඩ කරල් දෙකක් ගන්න ඕනේ නෑ. ඉතින් බබාලාස ඕනම විදියකට යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මගේ දුවලට ලෑස්ති වෙන්න මං උදව් කරා. මේ දාලා තියෙන්නේ morning affirmation එකක්. ඒ කියන්නේ විශ්ව ආකර්ෂණ නීතියේ මෙන උදේට අහන්න පුළුවන් මයින්ඩ් එකට හොඳ දෙයක්. බලන්නකෝ මගේ චූටි පුතා නිදි. ඇහැරවන්නත් ලෝභයි. ඔහොම දකින්නකොට ඉතින් මං එයාව හැරෙන්නේ නෑ. හැබැයි එයාම හැරිලා මූණත් සෝදගෙන ඇවිල්ලා මෙන්න ඇඳ ගන්නවා. එයාලට ස්කූල් යන්න තියෙන හදිසිය. මොකද මාසෙකමාරකටත් වඩා වැඩි කාලයක් එයාලා ගෙදර හිටියන්නේ. මගේ චූටි පුතා තනියම තමයි ලෑස්ති වෙන්නේ. කලින් නම් මගෙන් උදව් හරියට ඕනි වුණා. එයා දැන් ලොකුයි. අවුරුදු 6යිනේ. බලන්නකෝ මගේ පුංචි කුමාරයාගේ ලස්සන. මේ විදිහට එයාට ලෑස්ති වෙන්න දීලා මං හැදුවේ එයාලා දෙන්නට උදේට කාලේ යන්න රයිස් චුට්ටක් හදන්න. රයිස් කිව්වට මම මේකට ගත්තේ කැරට් අලේකුයි බිත්තර දෙකකුයි විතරයි. මොකද එයාලා ලීක්ස් වලට කැමති නෑ. ඉතින් කැරට් අලේ ග්‍රේට් කරලා අරගෙන බිත්තර දෙකක් දාලා පට්ටික හදලා ගත්තාම එයාලා ඒක කාලේ යනවා. නැත්තම් උදේ 8ට ගෙදරින් ගියාම එයාලා ආපහු ගෙදර එනකොට හවස 4 වෙනවා. ඉතින් මට දුක හිතෙනවා එයාලා බඩගින්නේ ඇති කියලා. ඒක නිසා මොනවා හරි උදේට කවල යන්න තියෙනවා නම් මගේ හිතට දැනෙන පුදුමාකාර සතුටක්. ඒ වුණාට මේ දෙන්න නම් උදේට කාලේ යන්න කැමතිම නෑ. මගේ බල කිරීමට තමයි කටවල් 2-3ක් හරි කාලේ යන්නේ. ওই විදිහට මං කැරට් ටික ග්‍රේට් කරලා අරගත්තා. ඊට පස්සේ මේකට මං සුදුරුණු ගෙඩියකුත් එකතු කරා. දන්නවද මම මේව කරද්දී මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ. මට තාම මතකයි මං උසස් පෙළ කරනකනුත් මගේ අම්මා මට බැන මට බත් කවනවා. එයාගේ බල කිරීමට තමයි මං උදේට බත් කටක් කාලේ යන්නේ. ඉතින් මං කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා අපි කරන දේවල් තමයි අපේ දරුවොත් කරන්නේ. ඉතින් මගේ අම්මා මට කැවුවා වගේ මං දැන් මගේ දරුවන්ට කවල යවනවා. ඉතින් මට මගේ අම්මව ගොඩාක් මතක් වෙනවා. ඉතින් අපි මමයි මගේ මහත්තයයි දරුවෝ දෙන්නත් එක්ක කවද්ද ලංකාවට යන්නේ කියලා පෙරම් පුරාගෙන බලාගෙන ඉන්නවා. දන්නවද? ඕනම කෙනෙක් තමන්ගේ රටේ ඉඳලා වෙන රටකට යන්න දැන් හදනවට වඩා ගොඩාක් ලොකු වියදමක් ආපහු එනකොට දරන්න වෙනවා. ඒකට හේතුව තමයි ආපහු ඇවිත් යන ටිකට් වලට. ඊට පස්සේ අපි ආව අරමුණට අපි ලංකාවේ දෙයක් කරන්න බලාගෙන මෙහි ආව නම් ඒ වෙනුවෙන් මුදල් එකතු කරන්න වෙනවා. ඒ වගේම අපි ආපහු යද්දී නිකම්ම යන්න බෑනේ. ඔන්න ඔය වගේ දේවල් නිසා එන්න තරම් ලේසියෙන් අපිට ආපහු යන්න බෑ. කාලයක් ගත වෙනවා. ඔන්න ඕක නිසා තමයි අපිටත් අපේ අම්මලා බලන්න ඉන්න පරක් වෙන්නේ. හැබැයි අපි කවදා හරි එනවා. මට ඕනි එයා ජීවත් වෙලා ඉද්දී එන්න. මගේ අම්මට දැන් ගොඩක් වයසයි. හැබැයි මං එයා ජීවත් වෙලා ඉද්දී අනිවාර්යයෙන්ම එයා බලන්න එනවමයි.
තනියෙන් ඇවිත් ඉන්න කෙනෙක්ට නම් ටිකක් හරි පහසුයි. මොකද එයා විතරක් නිසා. හැබැයි මේ විදිහට පවුලක් විදිහට ඉන්නකොට අපි 4 දෙනාටම ටිකට් දාන්න ඕනේනේ. ඉතින් අපි වගේ අසරණ වුණ ගොඩාක් අය ඇති. හැබැයි අපි අපේ අම්මලට ගොඩක් ආදරේ. එයාලා බලන්න අපි එනවමයි. ඉතින් අපි එනකන් ඔයාලා දෙන්න පරිස්සමින් ඉන්න. මං කිව්වේ මගේ අම්මලා දෙන්නට. මේ විදිහට රයිස් එක මං හදාගත්තා. රයිස් හදන්න නම් ඔයාලා කවුරුත් දන්නවනේ නේද? මෙහෙම හදාගත්තට මේකෙන් ඉතින් කටවල් කීයක් අයිද දන්නේ මගේ පැටව දෙන්න. මොකද එයාලා උදේට කන්නේ මගේ බල කිරීමට විතරමයි. හරිම හොරයි උදේට කාලයක් කවල යවන්න. ඔය විදියට මම බෙදාගෙන මගේ චූටි පුතාට කවන්න පටන් ගත්තා. ඉතින් ඔයාටත් ඔයාගේ අම්මව මතක් වෙනවද? හැම අම්ම කෙනෙක්ම එහෙම තමයි. තමන්ගේ දරුවන්ට කොහොම හරි කවන්න තමයි බලන්නේ. නේද? ඔයාගේ අම්මත් ඔයාට කවලා තියෙනව නේද? කමෙන්ට් කරන් යන්නකෝ. ඔයාගේ ආදරණීය මතකත් කමෙන්ට් කරන් යන්නකෝ. මේ වගේ තියෙනවනම් බලන්නකෝ කටවල් 2-3ක් කනකොටම දෙන්න කියන්නේ ඇති කියලා. ඔය විදිහට ඒගොල්ලන්ගේ බස් එකේන වෙලාවත් ලං වුණා. උදේ 8ට තමයි ඒ දෙන්නගේ බස් එක අපේ ගීගාවට එන්නේ. මට තියෙන්නේ පාර ගාවට ඒ දෙන්නව එක්කගෙන යන්න විතරයි. මේ විදිහට මං ගරාජ් එක ගාවට ඇවිල්ලා වාහනේ ගත්තා. මට දැන් ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. මං එහෙම කිව්වේ ලංකාවේදී මං ඩ්‍රයිව් කරේ නෑනේ. ඔක්කොම කරලා දෙන්න මගේ මහත්තයා හිටියානේ. මෙහෙට ආවන් පස්සේ තමයි මං ඩ්‍රයිවිං කරන්න පුරුදු වුණේ. මේ විදිහට මගේ දරුවෝ දෙන්නත් අරගෙන මම මේ හදන්නේ බස් එකේ එනකල් පාර ගාවට යන්න. බලාගෙන ඉන්නකෝ. ඉතින් අපේ ජීවිතවලට එක එක අභියෝග එනවා. මට ලැබුණ තවත් අභියෝගයක් තමයි මේක. හැබැයි දැන් මං ඒ අභියෝගේ සාර්ථකව ජය ගනිමින් ඉන්නවා. බලන්නකෝ මෙන්න මේ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. මේ අපේ ෆාම් එකේ තියෙන තවත් ගයක්. ඔන්නයි පේන්නේ මේන් රෝඩ් එක. ඔතනට තමයි බස් එක එන්නේ. මං හිතන්නේ මීටර 100ක් 200ක් වගේ තමයි පාරට තියෙන්නේ. බලන්නකෝ හැම පැත්තෙම තියෙන්නේ ෆාම්. ඔය ඉන්නේ යා සත්තු. එළිය ගොඩක් සීතලයි. අපි ඉතින් වාහනේ ඇතුළටම වෙලා හිටියා. ස්කූල් බස් එකේ එන්න ලං වෙලා අපි චුට්ටක් එළියට බැස්සා. බලන්නකෝ කොළ පාටට ලස්සන හැම පැත්තෙම තියෙන තනබිම්. අපි බස් එකේ එනකම් බලාගෙන හිටියා. නවසීලන්ත රජයෙන් දරුවන්ට පාසල යන්න ස්කූල් බස් එකක් නොමිලේ දෙනවා. මේකට අපි ගෙවන්න ඕනේ නැහැ. උදේටයි හවසටයි දෙකටම බස් එකෙන් මෙතනට ගෙනලා දානවා. ඉතින් ඒක ගොඩාක් පහසුවක්. බලන්නකෝ බස් එක ඔය විදිහට මගේ දරුවෝ දෙන්න ස්කූල් යන බස් එකට ගියා. මං ඉතින් බලාගෙන හිටියා. දැන් ඉතින් උදේ 8ට ගියාම එයාලා එන්නේ හවස 4ට. ඒ වෙනකල් මං තනියම. මහත්තයා ලන්ච් අවර් එකේ ආවත් එයා ඉක්මනට යනවනේ. ඊට පස්සේ මං බබාලව දාලා ඇවිල්ලා ඇඳුම් මාරු කරගත්තා. මොකද දන්නවද? අද ගොඩාක් සීතල දවසක්. මං ඇඳගෙන හිටපු ඇඳුමට ඒ සීතල හොඳට දැනුණා. ඒක නිසා මං ඇඳුම මාරු කරා. ඊට පස්සේ ඉතින් මම මේ හදන්නේ ගේ අස් කරගන්න. මගේ වැඩේ ඉතින් ගේ අස් කරන එක තමයි. මට ලස්සනට පිළිවෙලට තියෙනකොට තමයි හිතට සැනසීමක් දැනෙන්නේ. මං හරිම ආසයි මං ඉන්න තැන පිරිසිදුවට පිළිවෙලට තියාගන්න. ඒක මං පුංචි කාලේ ඉඳලම තිබුණ පුරුද්දක්. මගේ අම්මත් කිව්වේ මං හරිම පිළිවෙලයි කියලා. ඉතින් මං ඉන්න තැන ලස්සනට පිරිසිදුවට තියෙනකොට මගේ හිතට පුදුම සැනසීමක් දැනෙනවා. ඉතින් ඔයත් පුරුදු වෙන්න. ලස්සනට පිළිවෙලට තියාගන්නකොට හිතට හරි සැනසීමක් දැනෙනවා. ඒක විඳලම බලන්නකෝ. චුට්ටක් අමාරුයි වගේ කියලා හිතුණට ඒකෙන් ලැබෙන සැනසීම ඊට වඩා ගොඩාක් වැඩි. ඉතින් උත්සාහ කරලා බලන්න. හිතුවොත් අපිට දේවල් කරන්න පුළුවන්. බලන්නකෝ කිචන් එක අස් කරලා ඉවර වෙන්නත් ළඟයි. ඊට පස්සේ මං අර හොදලා තියපු බඩු ටික පිහදලා අරන් තියන්න තමයි හැදුවේ. මොකද නැත්තම් මෙතන කොට ගහනවනේ. මේ බෝල් ලෙන්සු වලින් ලෙන්සු කියන්නේ ටවල් වලින් පිහදන්න බෑ. ඒ වගේ තියෙන නූල් ගෑවෙනවා. ඒක නිසා මේ වගේ ටිෂු එකකින් තමයි මම පිහදලා අයින් කරන්නේ. ඔන්න ඔහොම දැන් නම් සාලේ අස් කරලා ඉවරයි. කිචන් එකත් ඉවරයි. බලන්නකෝ ලස්සන. අපි ඉන්න මේ ගෙදර ගොඩාක් ලොකු එකක් නෙමෙයි. මේක කොටේජ් එකක්. ඒ කියන්නේ සාලේ කිචන් එකයි බෙඩ්රූම් දෙකයි බාත්රූම් එකයි ටොයිලට් එකයි ගරාජ් එකයි තමයි මේ ගෙදර තියෙන්නේ. ඊට පස්සේ මං ගියේ අපේ බෙඩ්රූම් එක අස් කරන්න. මගේ බබාලා එක එක දවසට එක එක විදිහට තමයි ඉන්නේ. එයාලට එයාලගේම කාමරේ නිදා ගන්න හිතුනම හෙට යනවා. දැන් ඉතින් මේ ළඟකදී ඉඳලා අපිත් එක්ක ආයෙ නිදා ගන්න ඕනි වෙලා ඔන්න ආයෙත් ආවා. ওই විදිහට තමයි ඉතින් අස් කරලා ඉවරනාම තියෙන්නේ.
ඉතින් අද වීඩියෝ එකකින් මං අරන් ඉන්නේ ඔච්චරයි. ඉතින් මාව මෙච්චර කල් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like එකක් comment එකක් දාලා යන්න කියලාත් මතක් කරනවා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් share කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් මාව බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. කින් එන්නම්.